දැනෙනා විට දෙසොසොවඳ මල් කෙසරුවල සිහිවෙයි නුඹව කැලැතේ මගේ හැඟුම් විල දැනෙහි වෙලෙන මුත් මෙලෙසින් වනය තුළ නුඹමයි ආශෝදරණියේ මගේ පන්සිල භවයෙන් භවය ඉපදී අපි සසර මාගේ ආවේකටමයි සඳහිරු දෙදෙන වාගේ නෑයලි යන්නේ එන මුත් යලි සසර දිගේ බුදුවන දිනය ළඟ ළඟ බව මෙමට හැඟේ රන් කෙරේ රෝණු ලාය මණ්ඩලේ උනුමට පින් පිරිරාල් කුමරා කිරි සීන පිට නිදනා ආයෝරු මුක්තයිතිකා වගේ ඉඳලා ගත්තොත් නැත්නම් අවතන් වාඩි වෙන්න පුළුවන් නේද මම ඔව් කියන්න දරු දුක ඇවිල යායලාය මාඩ ලින්නේ පිට විපස්සනා භාවනා ආරාමයේ ඒකක් තමයි අපි ආරම්භ කරේ බොහොම කරදර බාධක මැද ආරම්භ කරගෙන යනවා නමුත් දැනට සෑහෙන තත්යකට අපි ඇවිල්ලා තියෙන ඉතිරි කොටස කරගන්න බොහොම අපහසුයි අපට මොකද මිල මුදල් අතින් කරගෙන යන්න අපහසුතාවයකට තියෙන නිසා සදහැබර වාසනාවන්ත පින්නතුන්ගේ උදව් උපකාර ලැබෙනවා නම් අපිට මේ ටික ඉතා ඉක්මනින් නිම කරගන්න පුළුවන් වෙනවා. සදහැවත් අය මේවට උදව් කරොත් අපිට ගොඩාක් දුරට උදව් කරමින් පවතින නිසා මේ තත්ත්වයට අපිට ගන්න ලැබුණා. නමුත් මේ ගමේ ඉන්න පින්නතුන් බොහොම ආර්ථික තත්ත්වය බොහොම කරදරයි මේ වකවානුවේ හැටියට. එම නිසා විදේශ රටවල ඉන්න පින්නතුන්ගෙන් උදව් උපකාර අපිට ලැබෙනවා නම් ගොඩක් දුරට අපි අත් වශයෙන්ම සතුටු වෙනවා වහන්සේ. පින්නතුන්වත් ගොඩාක් පින් සිද්ධ වෙනවා මේක නිම කරගන්න. 2010 තමයි අපි ආරම්භ කරේ. තාමත් ඉතින් මේ අඩපණ වෙමින් පවතින මොකද මුදල් ආර්ථික තත්ත්වය අඩුපාඩු නිසා කරගන්න වත්කමක් නැති නිසා බොහොම අසීරුවෙන් තමයි මේ වකවානුව කරගෙන යන්නේ. ඒ නිසා ඔබතුමන්ලගේ උදව් උපකාර අපට ලැබෙනවා නම් ඉක්මනින්ම කරගන්න පුළුවන් වෙනවා. මම මේ තත්ත්වයටපත් වෙලා දැන් අවුරුදු 53ක් වෙනවා. ඒ වගේම වයසත් 73ක් වෙනවා. ජීවිතේ මට ආසාව තියෙන මේ චෛත්‍ය නිම කරගෙන වන්දනා කරගන්න ඉක්මනින් ලබා ගන්නට ලැබේවා කියලා ඔබතුමන්ලගේ උදව් උපකාර පිහිට අපට ලැබෙනවා නම් ඔබ හැම දිනාටත් සසර වසනාතුරු හැදු වැඩු දෙමව්පියන්ට මිය පරලෝ ගිය අයට හැම දිනාටම අනන්ත පින් බලයෙන් මේ කරන්නා උදව් උපකාර අපට කරනවා නම් ඒ පින් වල බලයෙන් ඔබතුමාලට නිවන් දකින්නම මේ පින උපකාර වේවා කියලා මම චෛත්‍ය රාජයන් වහන්සේ ළඟ ඉඳලා වැඳ නමස්කාර කරන චෛත්‍ය රාජයන් වහන්සේට චෛත්‍ය රාජයන් වහන්සේගේ බලයෙන්වත් ඔබතුමාලාට හිත දීලා අපට මේකට පිහිටක් වෙන්න ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.